එක දරුවකු ප්‍රසූත කරලා මොහොතකින් මන්දෝදරි දේවිය යලි ප්‍රසූත වේදනාවෙන් දඟලන්න පටන් ගත්තා. මධ්‍යම රාත්‍රී 12 පසුවනවත් සමගම ඇය තවත් දරු පෙටියෙක් මේ ලෝකෙට බිහි කළා. සත්‍ය වශයෙන්ම මේ නිවුන් දරූ පතත්. ඇය ගැහැණු දරුවෙක්. ඇගේ උපත මධ්‍යම රාත්‍රී 12ට පසුව සිදුවීම ගැන සියල්ලන්ම බියපත් වුණා. මොකද පුලස්ති ඍෂිවරයාගේ අනාවැකියක් කිසිදා වරදින්න හේතුවක් නැති නිසා. ඒ මොහොතේ පුලස්ති ඍෂිතුමා කිව්වේ මෙහිම මේ දරුවා ආරක්ෂිත පැසක නනුවා මුහුදේ පාකර යෙවිය යුතුය. එවිට පමණක් පිය රාජුටත් රාජ්‍යයටත් යහපතක් සැලසේවි. මේ මොන දේ කීවත් මහා රාවණා රජු තමන්ගේ දියණියව මුහුදේ පහකර හරින්න අකමැත්ත ප්‍රකාශ කළා. ඒ පුලස්ති ඍෂිතුමන්ගේ ඩැඩි උපදේශය මත එතුමන්ට ඒ විසඳුමට එන්න සිද්ධ වුණේ රාජ්‍ය වගේම රටවැසියා ගණත් හිතලයි. මන්දෝදරී දේවියත් උතුරා යන දරු සෙනෙහසෙන් හඬා වැටෙන්න පටන් ගත්තා. මේ විසඳුමට එන්නේ නැතිව වෙනත් විසඳුමක් ගන්න බැරිද කියලා ඈ හඬා වැටෙමින් අහන්න පටන් ගත්තා. නමුත් පුලස්ති ඍෂිතුමා යමක් කියන්නේ විශාල අනාගතයක් දැකලා බව හැමෝම දන්නවා. හැමෝගෙම සෝසුසුම් මැද්දේ රාජ්‍ය ලාංඡන සහිත ආරක්ෂිත පැස ඇයව දරාගෙන මුහුදේ ඈතට පාවෙලා ගියා. මේ කතාව මහා රාවණා රජු සීතාට හෙළි කරද්දී ඇය හඬා වැටෙන්න පටන් ගත්තා. රාවණා මහරජු කතාව නොනවත්වා කිව්වා. මේ කවුද අවසනාවන්තිය? මමද නියම මව්පියන්ගේ සෙනෙහස ලැබීමට පවා නොහැකි වූ කිරිසුවඳ ඇති මවගේ පපුවට තුරුළු වෙලා උණුසුම් විදින්නවත් දාවෙන් ඉඩ නොදුන්න. ඒ අසරණිය මමද තාපසතුමනි. රාවණා මහරජු කතාව නොනවත්වා කිව්වා. එහෙම පාවෙලා ආපු පැස ඇයව ගොඩබිමකට සේන්දු කරද්දී ගොවියෙකුටයි මේ ආරක්ෂිත පැස ඇස ගැටෙන්නේ. රාජ්‍ය ලාංඡන ආදී තිබුණ නිසා වාහාම ඒ ගොවියා ඇයව ජනක රජුට බාර කළා. ගොවියාගින් ලැබුණු නිසා නගුලෙන් උපන් අරුත ඇතිව ඇයට සීතා කියලා නම් තැබුවා. ඒත් ඇගේ ඇත්තම නම සිත නෙවෙයි. ඇගේ ඇත්තම නම තමයි සෝහෙලි. ජනක රජුරවන්ට ලැබුණු මොහොතේ පටන් කතාව ඇය දැනන් හිටියා. දැන් ඇය තමන්ගේ ජීවිතයේ නොදැනුණු කතාවක් දැනගත්තා. ඒත් ඇගේ ප්‍රශ්න ඉන්නවසන් වුණේ නැහැ. කොහෙද තාපසතුමනි? මායේ උපන් පුණ්‍ය භූමිය. කොහෙද වනරම් දිවයිනි? කවුද මගේ සැබෑ මව්පියවරු හා නිවුන් සොහොයුරා? මට හෙලි කරන්න තාපසතුමනි, හෙලි කරන්න. රාවණා මහරජු ගැඹුරු කල්පනාවකට වැටුණා. ඇත්තටම මේ මොහොතේ එතුමන් දණ්ඩක වනයේට ආවේ සුපර්ණිකාට සිදු කළ අසාධාරණය නිවැරදි කරන්න. රාම සහ ලක්ෂ්මණව මුණ ගැහෙන්නයි. එහෙත් මූණ දීමට සිදු වූවේ වෙනම සිදුවීමකට. කිමද ඔබ එකවරම නිහවුනේ තාපසතුමනි? කුමද්ද ඔබ නල රැලි ගන්වමින් ස්මරණය කරනවා? ඔබට හෙලි කළ නොහැකිද ඉතිරිය තාපසතුමනි? මහා රාවණා රජු තාපස වේශයෙන් මිදුණා. නියම ස්වරූපයෙන් ගහම්බීරව ඈ ඉදිරියේ පෙනී සිටි මහා රාවණා රජු තමන් තවුසෙකු නොවන බවත් මීට වසර ගණනාවකට පෙර තම සුරතල් දියණිය තමන්ට අහිමි කරගත් ඒත් යලිත් ඈ තමන්ටම හිමි කරගත් ඇගේම පියතුමන් වන තුන් ලොවක් වසඟ කළ ලංකාදීශ්වර මහා රාවණා නම් මමයයි සිංහනාද කළා.